යාළුවනේ ඉතින් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා සෙනුමා බ්‍රෝ YouTube channel එකට. ඉතින් ඔන්න දාදා සුපිරි අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් යාළුවනේ මේක අප්කමින් වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් මම කලින් අප්කමින් වීඩියෝ එක කිව්වා ඔයගොල්ලන්ට මතක ඇති මම ගේනවා ඉස්සරහට කොහොමද අපේ ඉන්දුනීසියන්ස් account එකක් හදාගන්න කියලා. හරිද? ඉතින් අද මම කියලා දෙන්න හදන්නේ ඉතින් කොහොමද හරියටම ඉන්දුනීසියන් account එකක් හදාගන්න කියලා. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව අපේ account එක හදන වැඩේට යමු. හරි යාළුවනේ ඉතින් ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලන්ගේ Play Store එකට ගිහිල්ලා search bar එකේ search කරගන්න. ඔයගොල්ලෝ search කරගන්න ඉන්දුනීසියන් VPN කියලා. හරිද? මුලින්ම VPN කියලා search කරගන්න. ඔයගොල්ලෝ මේ පල්ලෙහාට යද්දි බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තියෙන මේ lock එකක් තියෙන VPN එක VPN ඉන්දුනීසියා කියලා. මෙන්න මේක ඔයගොල්ලෝ download කරගන්න. download කරගෙන open කරගන්න. මේ විදියට open කරගන්න ඕනේ යාළුවනේ. මේ විදිහට ඕපන් කරගෙන මෙතන ඇඩ් එකක් මේනවා දන්නද බලන්න ඩුන් ඊට පස්සේ කනෙක්ට් කියන එක දෙන්න ඕනේ යාළුවනේ. කනෙක්ට් කියන එක මෙතින් කනෙක්ට් කියන එක දෙන්න ඕනේ යාළුවනේ. මේ විදිහට කනෙක්ට් වුණාම ඔයගලන්ට පේනවා ඉතින් මේ අයිනින් අපිට VPN එක කනෙක්ට් වුණා කියලා පෙන්නනවා යාළුවනේ. ඉතින් ඔයගලන්ගෙන් පෙන්නන්නේ නැත්නම් ඔයගොල්ලෝ පොඩ්ඩක් ආයි try කරලා බලන්න මේක පෙන්නනවා. හැම 100ක් ෂුවර් මේක හරියනවා යාළුවනේ. ඉතින් ඇත්තටම හරියනවා කනෙක්ට් කියලා වැටුණා යාළුවනේ. ඉතින් ඇඩ් එක ප්ලේ කරන්න මේකෙදි අපේ account එක අයින් වෙනවා යාළුවනේ. මේකෙදි මේක VPN එක ගන්නවට පස්සේ අපේ account එක අයින් වෙනවා. හරිද? අපේ account එක අයින් වෙනවා. ඒක නිසා ඒ account එක අයින් වෙලා ඔයගොල්ලෝ අලුත් account එකක් හදාගන්න ඕනේ තියෙනවා. ඔයගොල්ලන්ට අලුත් account එකක් හදාගන්න විදිය ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනේ. දන්නවනේ අලුත් account එකක් හදන විදිය. හරි අපි දැන් යන් මේ දැන් මම හදලා තිබ්බ account එකට ඔයගොල්ලෝගේ account එකක් හදාගන්න ඕනේ යාළුවනේ. ඉතින් මේ ආගමෝ ගිහලා Google එකට ගිහලා ඔයගොල්ලන්ගේ account එකක් හදාගන්න ඕනේ යාළුවනේ. මේ විදියට account එකක් හදාගන්න ඕනේ. account එක හදාගත්ත පස්සේ යාළුවනේ මේක මේ account එක මම හදාගත්ත account එක මේ පරණ account එකක් යාළුවනේ. ඉතින් පරණ account එක පරණ account එකක් හදාගත්තා. ඒක නිසා බලන්න යාළුවනේ මේ collection වල ගියාම අපිට එන්න තියෙන ඒවත් මේකේ තියෙනවා යාළුවනේ. මේවා එහෙම හිටන් තියෙනවා. ඔයගලන්ට gem හිටන් එන අඩුයි යාළුවනේ. මේකට වියදම් කරන්න ඕනේ. මේ 39 ඒවා දෙන්න ඕනේ ස්පින් 5කට. මේවා ඇවිල්ලත් නැතුව කොහෙද අපේ සර්වර් එක නම් මේව නම් ඇවිල්ලා නැහැ තාම. මේ බණ්ඩල් එහෙම තාම අපේ සර්වර් එකට නම් ඇවිල්ලා නැතුව ඇති. ඉතින් ඔයගොල්ලෝ අප්කමින් YouTube channel එකක් කරන්න හිතන් ඉන්නවා නම් ඔයගොල්ලෝ මේ වගේ සර්වර් එකක් දාගෙන පුළුවන් ඔයගොල්ලන්ට මේ වැඩේ කරගන්න. ඉතින් බලන්න මේ ඕ ගන්නත් දෙමිසිස්තමයි තියෙන. අනිත් එක මේකට මෙන්න මේ මෙන්න මේ කේවල දිහර තමයි මේ මොනවද මං ඒවට කියන්නේ මට රින් ඉවෙන්ට් වල මං ඉන්නේ. මේ කෑලි දිහර තමයි ගන්න තියෙන්නේ. හරිද? මේ කෑලි නේ මන්ද මං ඒවට මොනවද කියන්නේ මොන මතක නැහැ. පොඩ්ඩක් ඉන්න බලන්න මේකට ගිහලා අපි බලමු. ලක් රොයල් ඒවට තියෙන්නේ නම අඩුයි. ඒක නම මතක නැහැ බං. අන්නේ කෑලි වලට තමයි බං මේවා හම්බෙන්නේ. ඒ කෑලි වලට කෑලි 300ක් එකතු කරලා දෙනවා උඹලට මෙන්න මේ ගන්න පුළුවන් ගැම්මක්. හරිද? එහෙනම් මේ විදිහට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඔයගලන්ට හදා ගන්න පුළුවන්. තව දෙයක් තියෙනවා නේ අපිට නැති ගොඩක් ඉමුත් මේකේ තියෙනවා. ඕම ඉන්නවා පෙන්න. ඔයගලන්ට මේ ඒ කලෙක්ෂන් වලට ගියාට පස්සේ බාන ගොඩක් ඉමුත් තියෙනවා. එතන ඇත්තටම කිව්වොත් මේකේ ලොල් එකක් තියෙනවා යාළුවනේ. නෝ ලොල් එක පෙන්නන්න. හැමතින් ලොල් එක තියෙනවා යාළුවනේ. ලොල් එක තියෙනවා. මේ රෝස මාලේ දෙක තියෙනවා. මේවා දෙන්න තියෙනවා. ඔක්කොම තියෙනවා යාළුවනේ. තියෙන්නේ. කෝබ්‍රා මෙන්න මේකක් තියෙනවා යාළුවනේ. ඒක නම් කොහොම හරි ටොප් කරලා ගන්න යාළුවනේ. හරි. පරණ ඉමෝට් ගොඩක් තියෙනවා මේ යාළුවනේ. ඇත්තටම කියන්න ඕනේ. හරි. ඕකේ. එහෙනම් වීඩියෝ එක ඉවරයි. එහෙනම් කොල්ලෝ අපි යන්නද දැන්? තව දෙයක්. ඔයගලන්ට ඉතනදී දැන් මේකට මේ টොප් අප් කරගන්න නේ. টොප් අප් කරගන්න. දැන් টොප් අප් කරන්න සීන් එක දැන් පාස්නේ. ඉතින් දනුකේ අයියගේ තියෙනවා වෙනම ඉන්දුනීසියා টොප් අප් කරන්න පුළුවන් යාගෙන්. එයාගේ වෙබ්සයිට් එක උනත් පුළුවන් টොප් කරගන්න. ඉතින් මම නම්බර් දෙකම පළවෙනි පින් කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ ගැම්මටම ගිහලා টොප් අප් කරගන්න. හරිද? ඕකේ. ඔයගොල්ලන්ට එන අඩුවට টොප් අප් කරගන්න පුළුවන් මන්ත්ලියක් එම 1700 ගණක් යාළුවනේ.
එහෙම වෙන්න ඉතින් ඔයගොල්ලන් ඩවුන්ලෝඩ් නෙමෙයි යාළුවනේ මට ටක් ටොප් අප් කරගන්න පුළුවන්. හරිද? එහෙනම් අදට මේ වීඩියෝ ඉවරයි. තවත් අලුත් සුපිරිම ෆ්‍රී ෆයර් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගලන්ට සුබ දවසක්.